පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 2020 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේම ඉතාමත් අවමාන සහගත පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි මේ තරගය පැවතුනේ. තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 67ක ලැජ්ජ සහගත පරාජයක් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලබා ගැනීමට සිදු වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 8ක් දැවි ලකුණු 162ක් ලබා ගත්තා. ලකුණු 163ක ඉලක්කයක් හබාගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 95ක් පමණයි කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. කාසිය වාසිය දිනාගත් වැඩ බලන නායක ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක තීරණය කළේ පළමුවෙන්ම පන්දු අතට ගැනීමට යනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණියා. සිම්බාබ්වේ කණ්ඩායම සැලසුමක් තිබුණා ලකුණු 150 සීමාව පසු කරනවා කියන කාරණාව තමයි ඔවුන්ගේ සැලසුම වෙන්න ඇති. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය වෙත ගියා. ඒ අනුව ඒ ප්‍රතිඵලයක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 8ක් දැවි ලකුණු 162ක් ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වුණා. ලකුණු 32කට කඩලු 3ක් බිඳ හෙළුවා. තමයි ඒෂාන් මාලිංග ලකුණු 27කට කඩලු 2ක් බිඳ හෙළුවා. අනිත් සෙසු පන්දු යවන්නන් යම් ප්‍රහාරයක ලක් දුෂ්මන්ත චමීර යම් ප්‍රහාරයක ලකුණ එවගේ තමයි නුවන් තුෂාර යම් ප්‍රහාරයකට ලක් වුණා සිම්බාබ්වේ පිටිකරුවන් හමුවේ. ශ්‍රී ලංකා පිටිකරුවන් ගැන කතා කරනකොට පැතුම් සහ කුසල් තමයි ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පැමිණියේ. ආරම්භයේ සිටම සිම්බාබ්වේ පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළා ශ්‍රී ලංකා කණ්ඩායමට. එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භක පිටිකරු පැතුම් නිස්සංක ලකුණු බිඳුවකට දැවී ගියා. ඒත් එකම තමයි ඒ වගේම තමයි කුසල් මැන්ඩිස් පන්දු 12ක් තුල ලකුණු 6ක් ලබා සිටියේදී දුවද්දී දැවී යාමකට හසු වුණා. ඒ වගේම තමයි කුසල් ජනිත් පෙරේරා ලකුණු 4ක් ලබා සිටියේදී අනවශ්‍ය පහරක් එල්ල කරමින් පහසු උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඒ වගේම තමයි මාස 10කට පසු 2020 පිටියට පැමිණි බානුක රාජපක්ෂ පන්දු 18ක් ක්‍රීඩා කරමින් ලකුණු 11ක් ලබා සිටියේදී කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියා. ඒ වගේම තමයි දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිළිගත හැකි ක්‍රීඩකයා බවට පත් වුණේ ලකුණු 20 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා බවට පත් වුණේ දසුන් ශානක. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පන්දු 25ක් ක්‍රීඩා කරමින් ලකුණු 34ක් ලබා සිටියේදී තමයි දැවී ගියේ. කමිදු මැන්ඩිස් ලකුණු 9කට දැවී ගියා. ඒ වගේම තමයි වනිදු හසරංග ලකුණු 8කට දැවී ගියා. චමීර 1 ලකුණකට දැවී ගියා. තීක්ෂණ 1 ලකුණකට දැවී ගියා. ඒෂාන් මාලිංග 1 ලකුණකට දැවී ගියා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී තාමත් අවමානසහගත පරාජයක් වැළඳ ගැනීමට සිදු වුණේ. ඒ අනුව තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේ පරාජයට පත් වුණා.